සුබ දවසක් වේවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි ලොකු විපතක් වෙලා තියෙනවා. ඉතින් හැමෝටම ඉක්මනට සෙත සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙන්න මෙහෙම කතාව පටන් ගන්නවා. දයාසිරි ඔයගොල්ලෝ දේශපාලනය කරන්න තව අවුරුදු 4ක් තියෙනවා. මේ අහිංසක මිනිස්සුන්ගේ පිටින් ලොකු විවේචනයක් කළා. මිනිස්සුන්ට දේපොළ අහිමි වෙලා සහෝදරයෝ නැති වෙලා ඉන්න වෙලාවක උඹලා මේ වගේ පිටින් ගිහිලා දේශපාලනය කරන්න හදන්න එපා. කාලකන්ණි පර 70 මම උඹලට කියන්නේ. උඹලා දේශපාලනය කරපල්ලා. මේ Facebook එකට ගියාට පස්සේ මේ විපක්ෂයේ ඉන්න කාලකන්ණි 70 වැළලෙනවා ඉවරයක් නැහැ. ආණ්ඩුව ගැන විවේචනය කරනවා. යකෝ මේ විවේචනය කරන වෙලාවක්ද? මිනිස්සුන්ට නාය ගිහිල්ලා මිනිස්සුන්ට කන්න නැහැ බොන්න නැහැ. ඒ ඇස්සේ මුන් බොරදියේ මාළු බානවා වගේ මුන් මේවට සැරසෙනවා. මුන්ට ඡන්ද ටිකක් කඩා ගන්න. මරිකාල් ඔයාටත් කියන්නේ ඔයා ආණ්ඩුවට නඩු දානවලුනේ. නඩු දාගන්න. හැබැයි මේ වෙලාවේ එළියට බහැලා ඔය කෝඩ් දාගෙන සුදු රෙදි ඇඳගෙන මාධ්‍යයට ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන දාන්න එපා. අපි දැකලා තියෙනවා සුදු රෙදි ඇඳගෙන ඉවිල්ලා මේ රටට කරපු විනාශේ අවුරුදු 76ක්ම මාරුවෙන් මාරුවට අහිංසක දරුවෝ ඉපදෙන්න ඉන්න දරුවත් ණය කළා. මේ රට බංකොලොත් කළම දැම්මා. මේ වගේ විවසනයක් ආවහම අපේ රටට ඒක දරා ගන්න අමාරුයි. මොකද අපේ රට ඒ තරම්ම දුප්පත් වෙලා තියෙන්නේ. මේ වත්මන් ආණ්ඩුව ඇවිල්ලා ඩොලර් සංචිත ඒ වගේම ලංකා රුපියල් මේ සියලුම දේවල් හොරා කන්නේ නැතුව මංකොල්ල කන්නේ නැතුව ඒවා හරියට කළමනාකරණය කරගෙන මහ බැංකුව පුරවගෙන නැවත මිනිස්සුන්ට දෙන්න උත්සාහ කරන ආණ්ඩුවක්. අපි ඒක දකිනවා. අපිට ඒක තේරෙනවා. මොකද අපි අවුරුදු ගානක්ම මේ දේශපාලනය ගැන බලාගෙන හිටියා. මේ රටට වෙන්නේ මොකද්ද කියන දේ බලාගෙන හිටියා. මේ ආණ්ඩුවෙත් වැරදි නැතුවම නෙවෙයි. හැබැයි මේ ආණ්ඩුව යමක් කරනවා කියලා අපිට තේරෙනවා. එතකොට මුන් මේ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ඒ වගේම මැරිච්ච මිනිස්සුන්ගේ බොඩි සුඩින් ගිහිල්ලා මුන් දේශපාලනය කරනවා. එක එකාව බා ගන්න හදනවා. මුන්ගේ පක්ෂ වලට ඇද ගන්න හදනවා. ඉතින් මේ ඊයේ පෙරේදත් වීඩියෝ එකක් දැක්කා. මිනිස්සු දැන් මෝඩ නැහැ. දයාසිරි ඔයාට කියන්නේ මිනිස්සු දැන් මෝඩ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ රටේ මිනිස්සු බත් කන මිනිස්සු ඉන්නේ උඹලා වගේ බත් කන්න නැති මිනිස්සු නෙවෙයි ඉන්නේ. ඒ මිනිසුන්ට තේරෙනවා මේක. හිරුවකින් ගෙනලා බඩු දුන්නලු උඹ යනවා ඒක බෙදන්න. ලකුණු දාගන්න වීඩියෝ කට් අරන් ඉවල සමාජ මාධ්‍යයට දාන්න. මොන තුප්පහයි වැඩක්ද බං උඹලා ඔය කරන්නේ? දේශපාලනය කරන්න තව කල් තියෙනවනේ අවුරුදු 4ක්. ඉස්සෙල්ලා මේකට බැහැලා ඔය සුදු රෙදි අයින් කරලා ඉවිල්ලා ඇඳගෙන ඉන්න මගුල් අයින් කරලා ඉවිල්ලා බැහැපල්ලා මහා පොළවට මිනිසුත් එක්ක ඔට්ටු වෙලා මිනිසුත් එක්ක පොර බදපල්ලා මේකෙන් ගොඩ එන්න. මේ මිනිසුන්ව ගොඩ දාන්න. දේශපාලනේ යකෝ අපිට එපා වෙලා තියෙන්නේ තොපේ දේශපාලනේ. මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ ඒක තමයි. අවුරුදු 76ක්ම මාරුවෙන් මාරුවට මේ රට කාපු කාල කන්නිම්ව අතු ගාලම දැම්මේ මේ රටේ ජනතාව. ජනතාව එච්චර මෝඩ නෑ මහත්තයෝ. ඒ වගේම මරික්කාල් මේ විපක්ෂයේ ඉන්න කාල කන්නි මම දැක්ක මචං මේ විවේචනයේ පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම මුන් තමයි කෑ ගන්නේ. මුන් තමයි දඟලන්නේ. අර විවේචනයට පත්වෙච්ච මිනිස්සු කෑ ගහන්නේ නැහැ මචං. උන් නිහඬව උන්ගේ දෙයට උන් මුහුණ දෙනවා. මේකෙන් ගොඩ එන්නේ කොහොමද? නැවත මේ ගෙවල් පිරිසුදු කරගෙන ඉවිල්ලා මේක මේ මිනිස්සු ගොඩ මේ මාර ගේමක් දෙනවා. හැබැයි මේ කාලකන්ණියෝ ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහට මේක පටන් ගත්ත දවසේ ඉඳන් වැළලෙනවා. ආණ්ඩුව මෙහෙමයි මුන් කරේ මෙහෙමයි මේ දේවල් කරන්න තිබ්බේ මීට කලින්. යකෝ මේ වගේ සුළුසුළුඟක් ආවහම උඹලා කියන්නේ ගිහිල්ලා මාළු නෙට් එකක් අල්ලන්නද දැලක් කටවන්න කියලාද? කාලකන්ණි 70 තොපි හිටපු කාලේ තමයි මේ රටට සුනාමි විවේචනය ඇතුනේ. උඹලා ගිහිල්ලා මොනවාද මේ මුහුදායිනේ මෙව්ව ගැහුවද? නෑනේ උඹලට ගහන්න බැරි වුණානේ. ඉතින් එන්නේ ඒ වගේ සෝබාදහම කියන්නේ මහත්තයෝ නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්නලා. උඹලට දඬුවම් දෙන්න ගත්තාම සෝබාදහම උඹලා මොකද උඹලා වෙදා ඉඳන්ම මේ දේශපාලනයට ආපු දවසේ ඉඳන්ම
මේ මිනිසුන්ට කරේ මිනිස්සු මුලා කරපු එකයි මිනිසුන්ට කෙලෙහිලිකම් කරපු එකයි මේ රටට කෙලවපු එකයි අපේ රටේ ආගමට දහමට මේ හැම දෙයකම කෙලලා උඹලගේ සුඛ විහරණය වෙනුවෙන් වැඩ කරපු එකමයි කරේ උඹලා හැම එකම රයිට් ඒකින්ද උඹලට සෝබාදහම දඬුවම් දෙන්න ගියාම මහත්තයෝ මීට හපම් වෙනවා ඒක හොඳට මතක තියාගන්න දයාසිරි මහත්තයෝ ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මෙන්න මේ වගේ කාලකන්ණි ඇවිල්ලා මොකක් හරි දෙයක් බෙදලා ඉවිල්ලා උඹලට වීඩියෝ කට් අරන් ඉවිල්ලා දායි මේ සමාජ මාධ්‍ය දෙන්න එපා එකෙක්වත් වීඩියෝ දාන්න ගහලේ ලෝපියල්ලා හරිද එහෙනම් අපේ රටේ ගොඩාක්ම ජනතාව නැති වුණා ඉතින් ඒ අයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ විශ්වයෙන්ට පත් වෙලා ගොදුරු වෙලා සිටින සියලු දෙනාටම ඉක්මනට සහන සැලසෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපිට පුළුවන් උදව්වක් අපි කරනවා ඒ වගේම අපි දැක්ක ආදරණීය අම්මේ තාත්තේ ගාල්ල මාතර හම්බන්තොට මේ පැති වලින් බෝට්ටු වලින් ඇවිල්ලා ඉතින් රෙස්පෙක්ට් ආදරණීය මිනිසුනේ මේ වගේ වෙලාවක අපි එකතු වෙන්න ඕනේ හැබැයි රටේ ජනතාව එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ මේ දේශපාලඥයෝ කියන මේ කාල කන්නි ටික එකතු වෙලා නැහැ ආදරණීය අම්මේ තාත්තේ ඒක හොඳට තේරුම් ගන්න ඉතින් එහෙනම් ජය වේවා හැමෝටම